Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද guys? ඔයාලා හොඳින් ඉන්නවද? අද අපි සූ එක බලන්න යමු. මම අද නිවාඩු දවසක තමයි ආවේ. ඒක නිසා පොඩ්ඩක් පොලිමේ ඉන්න වුණා. දැන් මේ අංක පිළිවෙලට බලන්න යන ගමන් තමයි ඉන්නේ. මුලින්ම මින් මැදුරට තමයි ගියේ බලන්න. මට ටිකට් එකට ගියේ රුපියල් 295යි. පොඩි ළමයෙක්ගෙන් නම් 118යිද කොහෙද ගන්නේ හරියටම මතක නැහැ. මම මේ නිවාඩු දවසක තමයි ආවේ. හැබැයි නිවාඩු දවසක් වුණත් වැඩිය සෙනග හිටියේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් නිදහසේ බලන්න පුළුවන් වුණා. මම කලින් පාරෙද්දි නම් මීට වඩා මාළු ගොඩක් හිටියා වගේ මතකයි. මේ පාර වැඩිය මාළු හිටියේ නැහැ. ඉතින් guys මම ඔයාලට vlog එකේ අවසානයේදී කියන්නම් සූ එකට එන විදිහ, ඒ වගේම බජට් එක කීයක් වගේ වුණාද කියලා. එහෙනම් guys අපි දැන් මේ ඉන්න මාළු ටික බලමු. මින් මැදුරත් බලලා ඉවරලා මම එහෙමම එළියට ආවා. අංක පිළිවෙලට තමයි මම මේ යන්නේ. මුලින්ම පැස්පරාලේ ඉන්න තැන තමයි හම්බුනේ. මම සම්පූර්ණ සූ එකේම වීඩියෝ ගත්තට vlog එකට සේරම දැම්මේ නැහැ. මොකද බලන අයටත් බෝරින් වෙනවනේ. ඒක නිසා මං ටිකක් තමයි දැම්මේ. මම මේ සූ එක බලන්න ගියේ උදේ 10:00ට විතර. ඒ ගියපු දවසේ හොඳටම අවුව තිබ්බා. හැබැයි ගස් එහෙම තියෙන නිසා වැඩිය රස්නේ දැනුන්නේ නැහැ. හැබැයි ඉතින් ඇවිදින්න හරි අමාරුයි. මේ යනවා නම් උදෙන්ම යන්න ඕන, නැත්නම් හවසට යන්න ඕන. මේ දවල්ට වගේ යන්න හොඳ නැහැ. එහෙම නොතින් පුදුම අවුවක් තියෙන්නේ. දැන් ඉතින් අපි අනිත් තැන් ටිකත් බලන්න යමු. මෙන්න මේ ටික එහෙම මාර ලස්සනයි. ෆොටෝ එහෙම ගහන්න, වීඩියෝ වලට එහෙම මේ ටික මාර ලස්සනයි. මම ඊට පස්සේ ආවේ කුරුල්ලෝ ඉන්න පැත්තට. මේ තියෙන අංක පිළිවෙලට බලාගෙන යනවා නම් ඇත්තටම එකක්වත් මග ඇරෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඒ වගේම අතරමං වෙන්නෙත් නැහැ. ඉතින් මම අංක පිළිවෙලට තමයි බලාගෙන ගියේ. හැබැයි මම අංක පිළිවෙලට ගියත් මට එක තැනක් මිස් වුණා. ඔයාලා vlog එක අවසාන වෙනකම් බලන් ඉන්නකෝ මට කොතනද මග ඇරුනේ කියලා. මේ දවස්වල සූ එකේ රෙපෙයාරින් කටයුතු ටිකකුත් කරගෙන යනවා. අපි ඊළඟට යමු විදේශීය කුරුළු උයන බලන්න. මම මෙතෙන්ට මාරම ආසයි. හැබැයි ඉතින් හිතුව තරම් කුරුල්ලෝ නැහැ. කලින් පාර නම් පිරෙන්නම කුරුල්ලෝ හිටියා. මේ පාර වැඩිය කුරුල්ලෝ හිටියේ නැහැ. මොනව වෙලාද මන්දා. කුරුළු උයන ඇතුළ මාරම ලස්සනයි. ඒ වගේම ලස්සන කුරුල්ලොත් හිටියා.
මේක ඇතුලේ කුරුල්ලෝ විතරක් නෙමෙයි පළතුරු ගස් එහෙමත් තියෙනවා. පිනිජම්බු ගහකුත් තිබ්බා. ආයේ පළතුරු අඹ එහෙම ගස් තියෙනවා දැක්කා. මේ තියෙන පිනිජම්බු ගහ. මේක ඇතුලේ කුරුල්ලෝ 10ක් වගේ තමයි හිටියේ. ඊට වඩා නම් හිටියේ නැහැ. ඔය බිම කුරුල්ලෝ 2-3 දෙනෙක් හිටියා. ආයේ වහල උඩ ටික දෙනෙක් හිටියා. මේ ගුහාව ඇතුලේ ඉන්නේ වලහෙක්. හැබැයි පේන්නේ නැහැ. මමත් එතන විනාඩි 2-3ක් ඉඳලා එක දිගටම බලාගෙන ඉඳලා තමයි දැක්කේ. මොකද කළුම කළු පාටයි පේන්නේ නැහැ හරියට. මට මතක විදිහට මෙතන මේ දිය ඇල්ලක් තමයි තිබ්බේ. හැබැයි දැන් ඒ දිය ඇල්ලක් නැහැ. මම හිතාගෙන ආවේ මෙතනට වෙලා ෆොටෝ ටිකක් එහෙම ගහනවා කියලා. හැබැයි එතන මං හිතන්නේ මේ දවස්වල වතුර නැති නිසා වෙන්නේ නැති. ඊළඟට මේ යන්නේ දේශීය කුරුළු උයන බලන්න. එක තැනක් තිබ්බා. එතන වීඩියෝ කරන්න එපා කියලා දාලා තිබ්බා. ෆොටෝ ගහන්නත් එපා කියලා දාලා තිබ්බා. එතන මම මුකුත් වීඩියෝවත් ෆොටෝවත් ගත්තේ නැහැ. ඒක ඇතුලේ හිටියේ සිංහයා හිටියා, කොටියා හිටියා. සමහර විට ෆොටෝ එහෙම ගහනට අර ෆ්ලෑෂ් වදිනට එහෙම කලබල වෙන නිසා වෙන්නේ නැති. මං හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති. එහෙම දාලා තිබ්බේ. ගයිස් මං ඔයාලට කිව්වනේ මට සූ එකේ මේ ගමනට කොච්චර ගාණක් යනවද කියලා බජට් එක කියන්නම් කියලා. මට ඇත්තටම බජට් එක ගියේ රුපියල් 1000ක් වගේ. ටිකට් එකට 295යි ගියේ. ඊට පස්සේ මෙතන ඇතුළෙන්ම කෑම බීම එහෙම ගන්නවා නම් එහෙම ගන්නත් පුළුවන්. ඊට පස්සේ ආයේ මම දැක්කා අර සර්පයෝ ඉන්න තැන. එතන සර්පයෝ එහෙම අරගෙන ෆොටෝ ගහනවා නම් එතනට වෙනම ගාණක් පේ කරන්න ඕන කියලා. මම නම් එහෙම ෆොටෝ ගැහුවේ නැහැ. ඒකට වෙනම ගාණක්. මං හැබැයි ඒ ගාණ බැලුවෙත් නැහැ. අද අලිසෙල්ලම් බැලුවෙත් නැහැ. අනිත් හැමදේම බලලා ඉවරලා මට ගියේ රුපියල් 1000ක් වගේ. මෙතන වටපිටාව නම් හරිම ලස්සනයි. ඒ වගේම සූ එක පුරාම මට දැනුනේ කාම් වයිබ් එකක්. ඒ වගේම මෙතන ඉද්දි හිතට හරිම සැනසීමක් දැනෙනවා. මම අද ආපු මගේ සෝලෝ ට්‍රිප් එක ගැන මං ඇත්තටම සතුටු වෙනවා. මොකද තනියම ඇවිල්ලා මේ වගේ වයිබ් එකක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම හිතටත් මාර නිදහසක් දැනෙන්නේ. ගයිස් මං ඔයාලට මුලදිම කිව්වනේ අංක පිළිවෙලට තමයි යන්න ඕන. හැබැයි එහෙම ගිහිල්ලත් මට එක තැනකදී මග ඇරුණා කියලා. ඒ තමයි මට සර්පයෝ ඉන්න එක හොයාගන්න බැරුණා. අංක පිළිවෙලට ගිහිල්ලත් බෝඩ් එක බලාගෙන ගිහිල්ලත් මට සර්පයෝ ඉන්න තැන මිස් වුණා. මම ගිහිල්ලා ආපස්සට ඇවිල්ලා තමයි මේ ආපහු මේ සර්පයෝ ඉන්න තැනට යන්නේ බලන්න.
මම මෙතෙන්ට ගියාට බලන්න තනියම යන්න නම් හිතට බයයි. හැබැයි කට්ටියක් හිටියා. ඒගොල්ලොත් එක්කම තමයි මම ගියේ බලන්න. එහෙනම් ගයිස් අපි දැන් ඉන්න සර්පයෝ ටික බලමු. මෙතන මේ බෝඩ් එකක් දාලා තිබ්බ සර්පයෝ එක්ක ෆොටෝ ගහනවා නම් වෙනම ගාණක් charge කරනවා. එහෙම ෆොටෝ ගහන්නත් පුළුවන් කියලා දාලා තිබ්බා. හැබැයි මම කවුරුත් එහෙම ෆොටෝ ගහනවා දැක්කෙත් නැහැ. මෙතන ඉඳන් එහෙනම් ගයිස් සර්පයෝ ටික බලන්න. මං සේරගේම වීඩියෝ ගත්තේ නැහැ. ටික දෙනාගේ වීඩියෝ ගත්තේ. මේ මුලින්ම මම පෙන්වන්නේ පිඹුරෝ ටික. I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall, then I'll get back up, try again, come back stronger. No walls they built can stop me now. Let's keep chasing the sun. මෙතන මේ ඉන්නේ ඇනකොන්ඩා. ඊට පස්සේ ඉන්නේ නයෙක්. ඒ වගේම සුදු නයා ඉන්නවා. ආයේ විස විදින රතු නයෙකුත් ඉන්නවා. මේ ඉන්නේ සුදු නයා. මේ ඉන්නේ රතු නයා. ඊට පස්සේ අවසානයේටම බලන්න හිටියේ සීබ්‍රා. සීබ්‍රත් බලාගෙන මම හැමම ආවා. මට සම්පූර්ණයෙන්ම සූ එක බලන්න ගියේ පැය දෙකමාරක් වගේ. vlog එක අවසාන වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. එහෙනම් අලුත් vlog එකකින් හමු වෙනකන් ගිහින් එන්නම් guys bye.